Hi guys, මම අද එළියට යනවා. තනියම යන්නේ solo date එකක්. ඉතින් අද vlog එක ගොඩක් ආතල් වෙයි. මම ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක දිගටම මේ experience එක බෙදා ගන්න හරි කැමැත්තෙන් ඉන්නවා. vlog එක පටන් ගන්න කලින්ම ඔයගලන්ට මතක් කරනවා අද vlog එක self love vlog එකක්. ඉතින් solo date එකක් කියන්නේම තමන්ට ආදරය කර ගන්න පුළුවන් සහ තමන් ගැන ආත්ම විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් දවසක්. ඉතින් ඔයගලන්ටත් මතක් කරනවා මගේ ඩෙම්පසන් ෆැමිලි එකේ ආදරණීය ඔය වගේ මගේ වීඩියෝස් බලන කමෙන්ට් කරන ලයික් කරන හැමෝටම තමන්ට ආදරය කරනවා කියන එක මාරම වැදගත් දෙයක්. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ වගේම ඔයා හොඳට මතක තියාගන්න තනියම ගිහලා කෑමක් බීමක් කාලා ඔයාට ඕන දෙයක් අරගෙන ඔයාගෙත් එක්ක තනියම දවසක් ගත කරන්න පුළුවන් කියන්නේ ඔයා මාර ආත්ම විශ්වාසයක් තියෙන මිනිස්සෙක්. ඉතින් ඒක නිසා මං ආදරෙන් ඉල්ලනවා ඔයා වෙනුවෙන් තාම දවසක් ගත කළා නැත්නම් තනියම ගිහිල්ලා එළියකට පහළියකට බහලා තමන් ආස දෙයක් අරගෙන කාලා බීලා පුංචි ගානක් හරි ඉදන් කරලා තමන්ට දෙයක් අරගෙන තමන්ගේ දවසේ තමන් වෙනුවෙන් වටිනාකමක් එකතු කරන්න කියලා වීඩියෝ එක පටන් ගන්න කලින්. දැන් මම මෙට්‍රෝ එක අර ගන්න ඕනේ. ඉස්සෙල්ලාම මට වැඩ ගොඩක් තියෙනවා. ඉස්සෙල්ලාම මම කරන්න යන දේ මම ඔයගලන්ට කියන්නම් එතනට ගිහිල්ලාම. ඉතින් ඒක කරගන්න ඕනේ. ඒක මං වෙනුවෙන් ගන්න පුංචි තෑග්ගක්. ඉතින් මේ 2025 අවුරුද්දේ මං වෙනුවෙන් මම ගන්න පළවෙනි තෑග්ග. ඉතින් ඒක ගන්නත් එක්ක තමයි අද vlog එකකින් ඔයගොල්ලොත් එක්ක යන්නේ. අපි යමු මෙට්‍රෝ එක ගන්න අරගෙන ඉවර වෙලා අපි යමු මේ තැනට මොකද්ද මං ගන්න යන්නේ කියලා බලන්න. එහෙනම් දැන් අපි channel එක subscribe කරලා අද මාත් එක්ක යමු solo date එක. ඉතින් මේක හරියට බැලුවොත් solo date එකක් නෙමෙයි. මොකද ඔයගොල්ලොත් මාත් එක්ක එනවනේ. කමන්නේ. මම යන්කෝ. මම යනවනේ. ඔයගොල්ලොත් එන්නකෝ මාත් එක්ක. එහෙනම් යන්න. මෙට්‍රෝ එක අරගෙන දැන් උඩට යන ගමන් මෙහි තියෙන ඇත්තටම හොඳ දෙයක් තමයි මෙට්‍රෝස් නම් මාර ඉක්මනට දුර ගමනක් කරන තැනවල ඉතින් මම හරි කැමතියි ලංකාවලත් මෙට්‍රෝ සිස්ටම් එකක් එනවා නම් මාරම ඩේසියක් ඒක. ඕකේ දැන් අපි යන් අපේ සෙල්ෆ් ගිෆ්ට් එක ගන්න. මොකද ඒක සොයන් තියාවගේ ගන්න යන් මෙට්‍රෝ එකෙන් එළියට. නාපොලියේ මෙට්‍රෝ වල තව තියෙන දෙයක් තමයි ළමයි. නාපොලිය විතරනේ මේක රෝමෙත් තියෙනවා. මෙට්‍රෝ හාරගෙන යටට යන්න එපා. මේ තියෙන්නේ මෙහි උඩ තියෙන කාසල් එකක බේස්මන්ට් එකක්. එතකොට මේ මෙට්‍රෝ එකට ඒ බේස්මන්ට් එක අහුවෙනවා. මම උඩට ගියාම කාසල් එක පෙන්වන්න. මේ රෝම් වලත් ඒ වගේ තමයි හාරන හැමතැනම මොන හරි නටබුන්. මෙහි ලොකු ප්‍රශ්නයක් ඒක. ලේසියට වලක් හාරන්න හිතෙන්නේ නැතුව ඇති පැලයක්වත් හිටවන්න. අපි දැන් උඩට යමු. මගේ පිටිපස්සෙන් අර පේනවද ඔයගලන්ට? ඔයගලන්ට පේන්නේ නැහැ. ඒක පේන විදිහට පෙන්වන්නම්. මේ තියෙන ළමයි අර යටින් බේස්මන්ට් එක පෙන්වන මාලිගාවේ උඩ කැල්ල. මේක මම කලින් ඔයගලන්ට ගොඩාක් පාරක් පෙන්නලා ඇති. මේක ඇතුළටත් යන්න ඕනේ අපි දැන්. ඈතින් පේනවා විසුවියස් ගිනි කන්ද ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. අස්සෙන් මේව නම් හදනවා තාම. මොකද මෙතන අලුතෙන් මෙට්‍රෝ එකක් හදනවා. එතකොට මේ ඔක්කොම කඩාගෙන බිඳගෙන තමයි මේගොල්ලෝ දඟලන්නේ. දැන් අපි යන්න ඕනේ මෙහෙන් අරහෙට. අපි යන්කෝ බලන්න මොනවද මේ ගන්න යන්නේ කියලා ඉස්සෙල්ලා. ඔන්න මම ගන්න හිතාගෙන හිටපු එක ගන්න. මම ආවේ සපත්තු දෙකක් බූට්ස් දෙකක් ගන්න. මගේ මේ තියෙන බූට්ස් දෙක දැන් පරණ නැහැ. බට් මේ දෙක කැඩෙනවා කියලා මම දන්නවා තව ටික දවසකින්. ඒක නිසා මම ආවා ඩෙලිබර්ටි කියලා ෂොප් එකක් තියෙනවා මෙහි බ්‍රෑන්ඩඩ් ෂූස් කරන. ඉතින් ඒකෙන් ඩොක්ටර් මාටින්ස් දෙකක් ගන්න තමයි ආවේ බූට්ස් දෙකක්. සීත කාලේ ඉවර වෙගෙන යනවා. ඒ වුණාට ඊළඟ සීත කාලේට පාවිච්චි කරන්නත් පුළුවන්. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා මගේ බූට් කලෙක්ෂන් එකට මේක ඇඩ් කරගන්න හිතාගෙන තමයි මම මේක ගන්න ආවේ. ලංකාවක් කෙනෙක් හිටියා මට ගොඩක් සපෝට් කරා. මේ ගොඩක් ෂොප්ස් වල ලංකාවේ අය ඉන්නවා. ඒක හරිම සන්තෝෂ වෙන්න ඕන කාරණාවක්. ඉතාලියාවත් එක්ක හරියට තරගෙට ලංකාවේ අය වැඩ කරනවා. භාෂාව පුළුවන් අය බැරි අය වුණත් වැඩ කරනවා. ඉතින් එයාකට thank you very much. එයාව expose කරන්න භාග්‍ය බින්ද කරන්නේ. නැත්නම් මම එයාට මේ වීඩියෝ එකට එන්න කියලාම thank කරනවා. However මම ගත්ත shoes දෙක මම පෙන්නන්නම්. ඒ දෙක යුරෝ 120ක් වුණා. යුරෝ 120ක් කියන ලංකාවේ සල්ලි වලින් ගත්තොත් 40000ක් විතර. yes 37000ක් වගේ වෙනවා. හැබැයි ඒක ගොඩක් worth. ඉතින් මේ වීඩියෝ එක බලන ඉතාලියන් කවුරුහරි ඉන්නවනම් සාල්දි කාලෙට එහෙම නැත්නම් සේල් කාලෙට දැන් මේ මං ගන්න එක 50%ක්ම offers. ඒ කියන්නේ රුපියල් 90000ක විතර එකක් 40000කට විතර ගන්න. 80000ක විතර එකක් 40000කට ගන්න. 50%ක්ම offers දාලා. ඉතින් ඉතාලියේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම සාල්දි කාලෙට ගන්න offers දැම්මම ඒක හරිම ලාභයි වාසි අනිත් එක branded දේවල්. මෙන්න මේ දෙක තමයි ගත්තේ. මේක මනිත් එකයි. දැන් මම මේක පැක් කරගෙන ගෙදර අරන් යන්න ගන්නවා. Hi guys. මම ඔන්න මගේ සපත්තු දෙක අරගෙන සපත්තු දෙක ගත්ත එක මට kind of achievement. හරිද? ඊට පස්සේ මම ගියා සෝෆා එකකට මට ඕන කරන පුංචි බඩුවක් ගන්න. ඒක ඔයගලන්ට පෙන්නන්න විදිහක් නැහැ. ඒක මම පස්සේ පෙන්නන්න ඉන්න දෙයක්. ඊට පස්සේ මම ආවා
ස්ටාර්බක්ස් එකට මට මොනවා හරි කන්න ගන්න. කන්න කියන්නේ පොඩි වෙලාවක් මේකට වෙලා නාස්ති කරන්න ඕනේ. මොකද මට ඊළඟ වැඩේට යන්න තව පැය 3ක් විතර තියෙනවා. ඒක නිසා and තව හැපි දෙයක් තියෙනවා. මම Sephora එකට ගිහලා දැන් මේක පේ කරත් තමයි දැනගත්තේ. මම Sephora එකේ gold customer කෙනෙක් වෙලා. ඉතින් Sephora එකේ gold customer කෙනෙක් වෙලා කියන එක ලේසි නෑ. Sephora එකට සෑහෙන contribute කරන්න ඕනේ. ඒ කියන්නේ මම යුරෝ 10 ගාණක් Sephora එක වෙනුවෙන් නාස්ති කරලා තියෙන හින්දා තමයි Sephora එකේ gold customer කෙනෙක් වෙන්නේ. සාමාන්‍යයෙන් මම හිතන්නේ යුරෝ 1000ක් විතර අවුරුද්දකට වියදම් කරන්න ඕනේ. ඒ කොහොමයි Sephora එකේ gold customer කෙනෙකුත් උනා වුණේ නම් මේ blog එකේම හරිම සන්තෝෂයි. ඒකෙන් ගොඩක් මේවා තියෙනවා. ගොඩක් ප්‍රීමියම් මේවා තියෙනවා. ඒ කියන්නේ වාසි තියෙනවා. ඉතින් මම දැන් පෙන්නන්නම් Starbucks එකට ඇවිල්ලා මම මොනවද ගත්තේ කියලා කන්න. Starbucks එකේ ambient එක මේ වගේ තමයි. මේ ළමයි ඉතින් පාඩම්නුත් කරනවා. මෙතන ඇවිල්ලා අනින් මල කරදරේ ගෙදර ගිහලා පාඩම් කරපියවක. මේ වගේ තියෙනවා. ඉතින් තව යට තට්ටුවක් තියෙනවා. මම උඩ තට්ටුවට ආවේ. ඉතින් මෙන්න මගේ Deliberty එකේ shoes දෙක. මේක මගේ මේ අවුරුද්දේ මට ලබා දෙන පළවෙනි gift එක. මේ තියෙන Sephora එකෙන් මම ගත්ත බඩු ටිකක්. ඉතින් මේක තමයි වැටිනම දේ මෙතන දෙන. ඊට පස්සේ මේක ඊට පස්සේ මගේ හචාමල්ල. මම ගත්තා පිස්තාකියෝ ලාත් එකක්. පිස්තාකියෝ ලාත් එකක් මේක මේ දවස්වල මේ සීසන් එකට තියෙන එකක්. ඊට පස්සේ chocolate muffin එකක් ගත්තා. ඉතින් මම පිස්තාකියෝ කොහොමත් ලවර් කෙනෙක්නේ. හැබැයි පිස්තාකියෝ ලාත් එකක් මෙහෙන් try කළා නෑ. මම සාමාන්‍යයෙන් normal මෙහෙන් බීලා තියෙනවා කලිනුත්. මම හිතාගෙන ආවට මට වැරදුනා ඇත්තටම. මොකද මේ මම පන්කින් එකක් තමයි බොන්න බලාගෙන. මොකද මට කලින් පාර මේ බිව්වට පස්සේ ගොඩක් අය කිව්වා ඒක රසයි කියලා. ඒක නිසා මම පම්කින් එකක් තමයි බොන්න බලාගෙන ආවේ. හැබැයි මට අමතක වුණා ඕටම් කාලේ විතරයි පම්කින් ෆ්ලේවර්ඩ් ඒවා තියෙන්නේ කියලා. කොහොම හරි මම අන්තිමට පිස්තාකියෝ ගත්තා. මොකද මේ දවස්වල පිස්තාකියෝ ගොඩක් තියෙන නිසා. ඉතින් එහෙනම් අපි try කරලා බලමු මොන වගේද කියලා මේක. ඉස්සෙල්ලා මම මේක පොඩ්ඩක් mix කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට මේක හොඳට අපි mix කරගමු. මේකේ උඩ තියෙන්නේ පිස්තාකියෝ ක්‍රීම් එක, යට තියෙන්නේ මට මේක තමයි කන්න ගොඩක් excited. අපි එහෙනම් try කරලා බලමු මොන වගේ කියලා. බෝනෝ රසයි. අපි මෆින් එකක් කාලා බලමු මොන වගේද කියලා. බලමු. මම සාමාන්‍යයෙන් මෆින් පෙරේතෙක්, පැණි රස පෙරේතෙක් ඕගොල්ලෝ දන්නවා. හැන්දා කියලා ගත්ත මට ඒක හැන්ඩ් ඕන නැති වෙන්නේ. කක්ක කරගන්න. දැන් මම මේක හිමින් සැරේ කන්න ඕනේ. එහෙනම් මම තව ටිකකින් මගේ සෝලෝ ඩේට් එකේ ඊළඟ පාර්ට් එකට ඔයගොල්ලොත් එක්ක යනවා. අපි බලමු දැන් එකින් එකට තිබ්බේ සර්ප්‍රයිසස්ම තමයි. Sephora එක ඇතුලේ වීඩියෝ කරන්න දුන්නේ මට ඒකයි Sephora එකේ බ්ලොග් කෑල්ල ගන්න බැරි වුණේ. එකින් එකට තිබ්බ ඔක්කොම සර්ප්‍රයිස් වලින් අපි බලමු ඊළඟ සර්ප්‍රයිස් එක මොකක්ද කියලා. මම දැන් මෙතනලා පැයක් විතර මෙහෙම ඉන්න ඕනේ. ඊට පස්සේ වැඩේත් කරගෙන ඊට පස්සේ අපි ලන්ච් එකටත් යනවා. මට ටිකක් වැඩිපුර වෙලාව තිබුණ නිසා මම හිතුවා ලන්ච් අරගෙනම යනවා කියලා මගේ ඊළඟ වැඩේට. ලන්ච් ගන්න මම ආවේ නාපොලියේ තියෙන ප්‍රසිද්ධම පැත්තකට. මේ පැත්තට කියන්නේ Quartiere Spagnoli. ඒ කියන්නේ ස්පාඤ්ඤ ප්‍රදේශ quartiere එකක් කියන්නේ නිකන් ප්‍රදේශයක් වගේ කියන තේරුම. ciao. ඉතින් මිනිස්සු හරිම ආදරණීයයි. ගොඩක් නාපොලිතන් මිනිස්සු නම් මේක ඇවිල්ලා නිකන් ස්ට්‍රීට්ස් ගොඩාක් තියෙන පැත්තක්. ඉතින් බලමු අපි මොන හරි කන්න පුළුවන් තැනක් අපිට හොයාගන්න පුළුවන් වේද කියලා වටයක් දාලා මම ඔයාලට පෙන්නන මේ ස්ට්‍රීට් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. මේ එක්ස්පීරියන්ස් එක ගන්න ගොඩාක් ටුවරිස්ට්ලා එනවා. ඔයගලන්ට පේනවා ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ඔතෙන්ටික් නාපොලිතන් වයිබ් එක. බිල්ඩින් හරිම අපිරිසිදුයි. හරිම ඒ කියන්නේ මේ වගේ වයිබ් එක. ඒක බලන්න ගොඩාක් ටුවරිස්ට්ලා එනවා. ඉතින් ඒක නිසා මම try කරන්නේ ඔයගලන්ට ඒ වගේම පැත්තකින් කන්න. එතකොට අපිට පොඩ්ඩක් ඒ වයිබ් එකේ ඉඳගෙන කන්න පුළුවන් නිසා අපි බලමු පොඩ්ඩක් ඇවිදලා මොන වගේද කියලා. ඉතින් ඔයගොල්ලෝ ඉතාලියට එන්න ප්ලෑන් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම නාපොලියට එන්න. මොකද නාපොලිය ඇතුලේ තමයි ඉතාලියේ කල්චර් එක තියෙන්නේ. ඉතාලියන් කල්චර් එක සහ නාපොලිතන් කල්චර් එක කියන එක මාරම රිච් කල්චර් එකක්. ඉතින් ඒක බලන්න අනිවාර්යෙන් එන්න ඕනේ ඔයගොල්ලෝ. Quartiere Spagnoli වලටත් එන්න. එතකොට ඔයගොල්ලන්ට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. අපි දැන් කන්න තැනක් හොයාගන්න ඕනේ. මම දැන් හෙටයි මෙට ඇවිදිනවා විතරයි. මගේ ඊළඟ වැඩේට යන්න කලින් වෙලාව තියෙන නිසා මම ආවා ලන්ච් එක ගන්න. ඉතින් නාපොලියේ ලන්ච් එක ගන්න රෙස්ටොරන්ට් එකක් හොයනකොට මගේ අරගන්න අමාරුම දේ තමයි ටුවරිස්ට් ට්‍රැප්ස්. සංචාරකයෝ වැඩියෙන් යනවා. දහස් ගාණක් ලක්ෂ ගාණක් දවසකට මේ නගරයට එනවා.
ඉතින් එතකොට ටුවරිස්ට් ට්‍රැප්ස් ගොඩක් තියෙනවා. අපිට හරි අමාරුයි ඒවෙන් බේරෙන්න. මම දන්න තරමට දැන් මම ක්වර්තිර ඉස්පඤ්ඤෝලි මම ඔයගොල්ලන්ට පෙන්වුවේ කලින්. ඒ ක්වර්තිරේ ප්‍රදේශයේ තියෙන හැම කඩයක්ම වගේ ටුවරිස්ට් ප්‍රයිසස් තියෙනවා. හැබැයි මම දැන් මේ ක්වර්තිර ඉස්පඤ්ඤෝලි වලින් ඈතට ඇවිල්ලා තව ඈතට ඇවිල්ලා අතුලට ඇවිල්ලා සාමාන්‍යයෙන් ට්‍රැඩිෂනල් කියන්නේ මෙහි තියෙනවා ත්‍රාදිෂ්‍යනාලේ කෑම කඩ තියෙනවා ත්‍රාත්තෝරියා කියලා කියනවා. ඒ කියන්නේ ඒවා ෆ්‍රයිඩ් අයිටම්ස්, පාස්තා වර්ග, ස්පැගේටි වර්ග, පීට්සා හැමදේම තියෙනවා. දැන් මං ඉන්නේ ඒ වගේ පිට්සේරියා එකක, ඒක පිට්සේරියා එකක් and ත්‍රාත්තෝරියා එකක් දෙකම. හැබැයි ට්‍රැඩිෂනල් එකක් වුණත් මේකත් ටුවරිස්ට් ප්‍රයිස් වලට ටිකක් ආසන්නයි. සාමාන්‍ය තැනක යුරෝ 2ක 3ක එකක් මෙතන යුරෝ 4ක් යුරෝ එකක් හරි වැඩි ඉතින්. මොකද දැන් හිතන්නකෝ මං වගේ හිතාගෙන දැන් මම මෙහි ඉන්න නිසානේ ගොඩක් මේවා දන්නේ. මෙහි නැති කෙනෙක් ටුවරිස්ට් ප්‍රයිස් වලින් මග ඇරෙන්න කියලා හිතාගෙන ඈතට ඇවිල්ලා මෙතනට ආයි සෙට් වෙනවා. ඒක නිසා මෙතන නිකම්ම ටුවරිස්ට් ප්‍රයිස් that's it. Amazing. ඉතින් මම ගත්තා ලින්ගුයිනි එකක්. ඒ කියන්නේ ගම්බේරි මොනවද ඉස්සෝ දාපු ලින්ගුයිනි කියන්නේ ස්පැගෙටි වර්ගයක්. ඒකක් ගත්තා. ඊට පස්සේ කලිෂ් එකක් ගත්තා. ෆලංගීන මම ඔයගලන්ට කලින් වීඩියෝස් වල කියලා තියෙනවා සීෆුඩ් කනකොට ෆලංගීන බොනවා කියලා. ෆලංගීන එකකුත් ගත්තා. මේ ෆලංගීන මේක යුරෝ 3ක් වෙනවා. යුරෝ 3ක් කියන්නේ ලංකාවේ සල්ලෙන් ගත්තොත් නම් රුපියල් 900ක් වගේ. හැබැයි ඉතින් මෙහි සල්ලි වලින් පොඩි ගාණක්. ඉතින් තනියම ආපු ගමනේ මම අද සෝලෝ ඩේට් එකේ මගේ ලන්ච් එක ගන්න මේ විදිහට මම ඔයාලට පෙන්නන්න ලන්ච් එක ආවම. ඉතින් ඔයගොල්ලෝ ඉතාලියට එන්න ඉන්නවා නම් නාපොලිට එනවා නම් ඉතාලිය නෙමෙයි මොන ලෝකේ මොන රටකට ගියත් ටුවරිස්ට් ට්‍රැප්ස් ගොඩාක් තියෙනවා. ඒවෙන් පරිස්සම් වෙන්න. මොලේ පාවිච්චි කරන්න ටිකක් Google කරලා ඔයාලගේ රිසර්ච් එක කරලා එහෙම යන්න. ඒ වගේම ඉතින් මම හිතනවා වගේ vlog එකේ මෙච්චර තව එක සර්ප්‍රයිස් එකක් තියෙනවා vlog එක ඉවර නෑ. ඉතින් මෙච්චර වෙලා vlog එකේ ඉස්සරහට ආවම ඔයගලන්ටත් මාත් එක්ක මේ මගේ තියෙන නිදහස සතුට විඳ ගන්න ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මට හරි සතුටුයි ඒ ගැන. අපි බලමු ඉස්සරහට. මගේ කැම එකේ ඉස්සලම ඔයගලන්ට පෙන්නන්න මොනවා වගේද කියලා. ආවා. මගේ කැම එක ආවා. හරිම ලස්සනයි. හරිම සුවඳයි. හරිම නැචරල් රසක් එන්නේ. අපි බලමු කාලම මොනවා වගේද කියලා මම ඔයගලන්ට පෙන්නන්න ඉන්න. මම ඔයගලන්ට පෙන්නන්න මේ වටේ පරිසරයත් මොනවා වගේද කියලා. හොඳේ. දැන් ඔයගලන්ට පේන්නේ නැති මේ වටේ පේනවද මේ ගෙවල් මේ ඉස්සරහත් ගෙයක් තියෙනවා. ගෙවල් ඔක්කොම තියෙන හරිම මේක තමයි නාපොලිටන් වයිබ් එක. ඉතින් මේ තියෙන මගේ කෑම එක ඊට පස්සේ මගේ වයින් එක මේගොල්ලන් ෆ්‍රී පාන් දෙනවා. මේක ගොඩක් මේක යුරෝ 18යි යුරෝ 20යි. ලින්ගුයිනි කියන්නේ මෙන්න මේ පාස් එක ටිකක් මහතයි. අපි දැන් කාලා බලමු. එහෙනම් bon appetito. Bon appetito කියන්නේ good appetite. Bon appetito. බලමු අපේ ලින්ගුයින් එක මොන වගේද කියලා. මාර්ම ඔතෙන්ටික් tipica napoletana. ඒ කියන්නේ typical napoletan vibe එක කියන එක. බොන ලන්ච් අරගෙන ඉවර වෙලා ඔන්න මම දැන් යනවා. අපි දැන් යමු අපි ඊළඟ සර්ප්‍රයිස් එකට. මොනවද කියලා බලන්න මගේ සෝලෝ ඩේට් එකේ අන්තිම සර්ප්‍රයිස් එක. ඔයගොල්ලන්ට මම සර්ප්‍රයිස් දෙගෙන ගිහිල්ලා අපි බලමු මේ සර්ප්‍රයිස් එක මොකක් වේද කියලා. එහෙනම් අපි යමු ඊළඟ සර්ප්‍රයිස් එකට. හයි ඔන්න අද vlog එකේ අන්තිම සර්ප්‍රයිස් එකට ආවා. අද මම ආවේ nails හදන්න. දැන් ආවේ nails ටික හදන්න. ඔන්න අපි දැන් අද දවසම ගත කළා අද ඩේට් එකේ අන්තිම පාර්ට් එක තමයි nails හදන්න. nails හදන නාපොලි ඉන්න අලුතෙන් ආපු දක්ෂ නංගි කෙනෙක් ගාව තමයි මං එන්නේ දැන් ගොඩක් කාලේ ඉඳන්. ඉතින් අද මම ලෑස්ති වෙන්නේ මනිකූර එකක් කරන්න, මෙනිකියුර් එකක් කරන්න. මගේ nails ටික චුට්ටක් සවුත් වෙලා මේ දවස් ටිකේ කිසිම කොහොමද කියන්නේ කෑ එකක් කරේ නැහැ. ඉතින් මේ ටික ඔක්කොම ලස්සන කරගෙන මොකක් හරි පොඩි nail art එකක් simple එකකුත් දාගන්න බලාගෙන ඉන්නවා. ඉතින් අපි අද ආවේ ශාලිනී නංගි ගාවට. මම යාව පෙන්නන්නම් ඉස්සෙල්ලාම. ඉතින් ශාලිනී කියන්නේ ඉස්සෙල්ලාම දැන් ඔයාලා අපේට ආවිලා කොච්චර කාලද? මාස 6කින් ඕන දැන් මෙහෙ nail studio එකක් දාලා. වගේ nail studio එක ගැන කියන්නේ ඉස්සෙල්ලාම. මම දැන් මේක පටන් අරන්
ඔක්තෝබර් වගේ පටන් ගත්තේ මාස 3ක් වගේ. මෙයා ලංකාවේ හොඳ දක්ෂයෙක් හොඳේ අපේ නිෂුගේ මෙයාළුවෙක් TikTok එකේ හොඳ ප්‍රසිද්ධ දක්ෂ කෙනෙක්. ඒකමයි බය නැතුව මං ආවේ. නිෂු තමයි මට රෙකමන්ඩ් කරේ මෙයාව. ඉතින් කියන්න ඔයා දැන් නාපොලියේ කොයි හරියද ඉන්නේ ඒරියා එක කියන්න අපිට. නාපොලි වියා රෝමා වල ටොලෙඩෝ. ඕකේ. ඒ කියන්නේ වියා රෝමා කියන්නේ දැන් අපි ආපු පාරේ දැන් මම මේ රෙස්ටුරන්ට් එකට ගිය පැත්ත. ඒ පැත්තෙම ඉන්න ඕනම මේ පැත්ත විතර නෙමෙයි නාපොලි ඉන්න ඕනම කෙනෙක්ට nail arts ඒ වගේම manicure pedicure ඊට පස්සේ තමන කියන් තියෙන තමනද අපි සර්විසස් තියෙන pedicure eyebrows හැමදේම කරනවා මේ නංගිගේ ඔක්කොම සර්ටිෆිකේෂන්ස් ඔහොම උඩ තියෙනවා තාම මෙයා කෝසස් ගොඩක් කරලා තියෙනවා මෙයා ගොඩක් අයිටම්ස් තියෙනවා ඉතින් අලුතෙන් ආපු නංගි කෙනෙක් මම හරි කැමතියි එයා චුටි දියුණු වෙනවා ඉතින් ඩෙම්පසන් ෆැමිලි එකේ කවුරු හරි ඉන්නවා නම් ඉතාලියේ නාපොලි වල මේ නංගිව විල try කරලා බලන්න මම ස්ක්‍රීන් එකේ දාන්නම් එයාගේ contact details උත් අපි බලමු output එක කොහොම වේද කියලා. ඉස්සලම අපි manicure එක කරලා ඉවර වෙලා ඊට පස්සේ යමු අපි nail art එකක් simple එකක්. ගොඩක් දුරට French tips වගේ නේ. අද මම දාන්න හිතාගෙන ඉන්නේ French tip එකක් වගේ දාමු. අපි ඉතින් අත ඔක්කොම clean කරලා දැන් මෙන්න මේ Gatimatics එකෙන් ඔක්කොම අත සුද්ධ කරනවා. මොකද නම් මේ කරන්නේ? මේ අපි cuticle එක අයින් කරලා nail එක මතු කරලා ගන්නවා. ඕකේ. අපි දැන් මම දැන් කලින් ගාපු ඒවා මේවා ජරාවක් තියෙනවනේ ඔක්කොම. මොකද මම ඉඳලා ගෙදරිත් ගා ගන්නවා. ඒකට ඒවා ඔක්කොම අයින් කරලා nail එක හොඳට සුද්ධ කරලා ඉවර වෙලා තමයි අපි යන්නේ nail art එක දාන්න. නංගිගේ nail studio එකත් හරිම ලස්සනයි. ඒ ඔයගලන්ටත් නාපොලි නම් ඉන්නේ ඇවිල්ලා බලන්න පුළුවන්. මගේ ඔක්කොම වැඩ ටික. යාගේ contact details මම description එකේ දාන්නම්. මේ වීඩියෝ එකෙත් මම කලින් දැම්මා. ඒ ටික ඔක්කොමත් එක්ක ඉතින් ඔයාලටත් පුළුවන් ඇවිල්ලා try out කරලා බලන්න. අපි බලමු අපේ final output එක කොයි වගේ වෙයිද කියලා. වැඩේ යන ගමන් තියෙනවා. අපි almost ඉවරයි. මගේ එකතක නම් ඉවරයි already. මම මේ බොහොම අමාරුවෙන් ගත්තේ වැඩ කරන අතරේ මම කැමති නැහැ සමහරෙන් කරදර ගන්න. උනට මම මේ පාර දැම්මේ French tip එකේ black එකක්. ඒ කියන්නේ කොහොමද මම ඔයාලට පෙන්නන්න. දැන් මේ නංගි tip එක අඳින ගමන් ඉන්නේ. අපි දැම්මේ black color එකක්. ඔයගලන්ට පේනවා ඉතින්. සාමාන්‍යයෙන් දාන්නේ white color නේ. black color තමයි මම දැම්මේ. මොකද මම ගොඩක් අඳින්නේ black color අනිත් එක දැන් winter එක. ඒතර ගොඩක් වෙලාවට අඳින්නේ black colors වගේ ඒවා. ඒක නිසා ඉතින් මම තීරණය කරා French tip එකක් දාලා natural pink එකෙන් nails ටික මේවා කරලා black color එකෙන් tip එක දාන්න. නැන්ගේ සාමාන්‍යයෙන් කට්ටිය black colors වලින් tips දානවද? ඔව් සමහර අය දානවා. සමහර අය white එකෙනුත් කරනවා. අපි nails ටික හදලා ඉවරයි. ලස්සනට මම nails ටික ඔක්කොම හැදුවා. කළු පාට ටිප් එක දාලා. ඉතින් අද ඩේට් එකේ ඔන්න අවසාන පාර්ට් එක තමයි nails හදන එක. nails ටික හදලා ඉවරයි. දැන් අපි ෆොටෝස් ටිකක් ගහලා පොඩක් කෝපියක් කතා කරලා මම යනවා. ඊට පස්සේ අපි හම්බෙමු වීඩියෝ එක ඉවර වෙන තැනින් පොඩි කෝෆි එකක් බීලා ගෙදර යන්න. nails ඔක්කොම හදාගෙන ඉවරයි. අපි දැන් යන් කැෆේ එකක් බොන්න, කෝපි එකක් බොන්න බාර් එකකට. දැන් මට පොඩි නිදිමතක් එනවා. දැන් හවස අපි ඔන්න උදේ වරු ඉඳන් පැය 5ක් විතර එළියේ දැන් අපේ සොලෝ ඩේට් එකේ. හායි යම්බෝ මම ගෙදර ආවනේ මම කැෆේ බොන්න නැවතුනේ ගෙදර ඇවිල්ලා කෝපි එකක් බිව්වා මැෂින් එකේ දාගෙන. මොකද මට බස් එකක් හම්බුණා. ඉතින් මම බස් එකේ නැගා මොකද මට දැන් ටයර්ඩ් නේ. සපත්තු දෙකත් මාර බරයි. කොහමරි මම ගෙදර ඇවිල්ලා ඔන්න දැන් ඉතින් මගේ සෝලෝ ඩේට් එක ඉවර කරා. දැන් එක්කෙනෙක් ඉන්නවා අංගා ඉරිසියාවෙන්. එන්න මේ එක්කෙනා තමයි ඉරිසියාවෙන්. ඔයාලා මොකොත් කියන්න තියනවද? තියෙනවා. සිඤ්ඤෝරා සෝලෝ ඩේට් ගිල්ලනකොට මම රෙදි හොතලා රෙදි බලන්න මම නිකන් හිඟන්නේ. සිඤ්ඤෝරා කෝපි ඕනද? කෝපි බිව්වා ඩාලින්. කෝපි බිව්වා වැඩකාරයෝ. හරිනේ. ළමයි මට ඔයගලට කියන්න දෙයක් ඕන අවසාන වශයෙන් තියෙනවා. එහෙනම් අපි අද සෝලෝ ඩේට් එක කරේ ප්‍රධානම හේතුව මොකද්ද? self love. තමන්ට ආදරය කරන එක ගැන වැදගත්කම සහ තමන්ට ආදරය කරන්න මේ අවුරුද්ද ඉගෙන ගන්න. ඔන්න මම අද ගියා. මට අමුතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. මොකද මම දන්න already මට ආදරය කරන්න. මොකද ඇත්තටම මගේ ජීවිතේ මම තමයි ප්‍රධානියා. ඊට පස්සේ අනිත් හැමෝගෙම උපදේශ ආයාචනා ආරාධනා හැමදේම මැත්තේ අපිටත් ආදරය කරන්න මිනිස්සු ඉන්දියා නම් දෙන්නම් කොඹට වීඩියෝ එක ඉවරලා ඉඳපන්කෝ. හරිද? ඉතින් මම ඔයගොල්ලන්ගෙනුත් ආදරෙන් ඉල්ලනවා අනිවාර්යෙන්ම යන්න පුංචි සෝලෝ ඩේට් එකක්. අතේ තියෙන ගානක් මොන හරි කන්න. අතේ තියෙන ගානක් නැත්තම් එකතු කරලා Tamanට මොන හරි දෙයක් ගන්න. තමන්ගේ ආදරණීයයන්ගෙන් චුට්ටක් වෙන් වෙලා Tamanට ආදරය කරනවා කියන එකත් තේරෙන්නේ යන්න සෝලෝ ඩේට් එකක්.
ඉතින් මේ රිමයින්ඩ් එක ඔයගොල්ලන්ගේ සෝලෝ ඩේට් එක යන්න ඕන ඩෙම්පසන් ෆැමිලි එකේ හැමෝටම හිත පිරිසිදු කරගෙන හිත සංසුන් කරගෙන හිතේ තියෙන ප්‍රශ්න මොහොතකට හරි අමතක කරලා Tamanට ආදරය කරලා ඔය හැමදේටම පුරුදු වෙන්න පුළුවන් මේ සෝලෝ ඩේට් කන්සෙප්ට් එකේ. ඉතින් අපි ආයි දවසක සෝලෝ ඩේට් එකකින් හම්බෙමු. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මගේ ආදරණීය හැමෝම මගේ channel එක subscribe කරනවට thank you. videos බලනවට thank you. ගොඩාක් ආදරේ හදවතින් මේ 2025 අවුරුද්ද ඔයගොල්ලන්ගේ ජීවිතේ ලස්සනම අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාත් එක්ක අද ලස්සන ඩේට් එකක් ගන්න ආවට ගොඩාක් thank you. අපි ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හොඳේ. එහෙනම් ගිහිල්ලා එන්න. ciao ciao.